सामान्य रेंजेस ගන්න එපා චූටි ප්‍රශ්නයක්. හරි. ලංකාවේ වැඩිපුරම ඉගෙන ගන්න කොල්ලොද කෙල්ලොද? කෙල්ලෝ. වර්ධනයක් කෙල්ලෝ. ලංකාවේ වැඩිපුරම ඉගෙන ගන්නේ කෙල්ලෝ. හරිද? ඒකට විශේෂ හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් කොල්ලොත් ඉගෙන ගන්නවා. හරිද? හැබැයි කොල්ලොන්ට සාපේක්ෂව කෙල්ලෝ ඉගෙන ගන්න ප්‍රමාණය වැඩි. තේරෙනවද? ඒක පුතා විශ්වවිද්‍යාලයකට ගියත් ඔයාලා පුනේ ගියත් නේද? අනිවාර්යෙන් ඉස්සරහම ගිය කොල්ලෝ තමයි වැඩිපුරම කැම්පස් එකේ ඉන්නේ. හැබැයි පුතා දැන් අපේ කැම්පස් එකේ මම ඉගෙන ගන්න මගේ බැච් එකේ ඉන්නවා ළමයි 650. මේ 650න් ඔයාලා පිළිගන්න පුතා ළමයි 50යි පිළිමි ළමයි ඉන්නේ. ඉතුරු 600ම ගෑනු ළමයි ඉන්නේ. එතකොට ගෑනු ළමයි ගොඩක් මේ ලෙවල් කියන විෂය ගොඩ දානවා ටක් ගාලා ආර්ට් කියන විෂයක් නේද? පාඩම් කරන්න තියෙන්නේ. එතකොට ටක් ගාලා කැම්පස් යන්න පුළුවන් කෙල්ලෝ. කෙල්ලෝ කොහොමද පාඩම් කරන්න දක්ෂනේ? මොන දේ වුණත් පිටු දීමක් වුණත් පාඩම් කරනවා. නේද? අඬනවා හරි පාඩම් කරනවා. නේද? එලක් වුණත් දෙදේ කවුරුහරි ගෙන්නලා දාලා ඉගෙන ගන්නවා. දැන් ඔයාලා හොඳට බලන්න පුතා ලංකාවේ අගමැතිනියක් කවුද? ගෑනු කෙනෙක්ම තමයි. නේද? ඊළඟට පුතා ඔයාලා ට්‍රීට්මන්ට් ගත්තත් නේද? සෙන්ටර් ගත්තත් නේචර් සීක්‍රට් කියලා වෙනදාම කරලා තියෙනවද? නේචර් සීක්‍රට් සැම්පල් තියනවා, පේස් වොෂ් තියනවා නේද? නේචර් සීක්‍රට් ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඔයාලා වගේම ඒ ලෙවල් විභාගෙ පාස් වෙච්ච ගෑනු කෙනෙක්ම තමයි පුතා නේචර් සීක්‍රට් කියන ව්‍යාපාරය ආරම්භ කරන්නේ. දුක් පුතා දෙවියන් ඕන තරම් කාට දෙනවනේ. මේ ආගම ටවුන් එක ගත්තා ආගම ටවුන් එකේ ඒස්බී කියනවා ඒක උකට ගොඩාක් එක පොලිමර තියනවා පුතා ගම්පහ ගත්තත් ගම්පහේ ටිකේට අනුකට ගොඩාක් තියනවා පුතා නේද ගම්පහ සාමාන්‍යයෙන් අනුක වල ප්‍රසිද්ධයි කියලා කියන්නේ නැහැ නේද එතකොට පුතා හැබැයි අපිට බ්‍රෑන්ඩ් එකක් මම ගන්න ඕන සාමාන්‍යයෙන් අපි කියන්නේ දැන් ඔයාලා සාමාන්‍යයෙන් දැන් අරන් ඉන්නේ පුතා ප්‍රේම රුපියල් 3000 කවදාවත් වටු හැබැයි ඔයාලා ඔය ගන්න ඇදුවම එක කඩේක තියෙන රුපියල් 20000 30000 කියලා කිව්වොත් ඔයාලා පිළිගන්නවා ලංකාවේ මෙන්න මේ වගේ කඩයක් දැකලා කියලා පොඩ්ඩක් බලන්න. ඔඩේ ආල්දිනා බ්‍රෑන්ඩ් එක ගන්න දෙන්නේ. ඒ කියන්නේ මොකක්ද කියලා දාන්න නෑ පුතා. ඉල්ල බලන්න. මේ උදේ කියන ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ඔයාලා වගේම මේ ලෙවල් පාස් කළා කැම්පස් එකේ උපාධියක් ගත්තු ගෑනු කෙනෙක් තමයි පුතා මේ උදේ කියන ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ. හරි. ලංකාවේ අගමැතිනියක් මම කිව්වා ගෑනු කෙනෙක්. ගන්න සෙන්ට් එක ක්‍රීම් පවුඩර් එක නිෂ්පාදනය කරන නේජර් සික්‍රට් සමාගම ආරම්භ කරන්නේ ගෑනු කෙනෙක් පාස්සා වෙන්නේ ගෑනු කෙනෙක්. ඊළඟට ලංකාවට පුතා ඔලිම්පික් වල ලම්පලක්කමක් දෙනවා. අපි කියනවා ආසියාවේ කවුරු වෙලක කියලා. කවුද? සුගන්ධියා ජයසිංහ. සුගන්ධියා ජයසිංහත් බේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න පුතා දන්නවා. ඒ වගේ පුතා ගෑනු කට්ටිය තමයි පුතා ගොඩක් මේ ලෝකෙ දිනන්නේ. ඉස්සෙල්ලා පිළිමි කට්ටිය. ඉස්සර පුතා පුංචි මැදයක් තිබ්බා ගෑනු කට්ටිය දාන්න පුළුවන් වැඩක් තියෙනවා බැරි වැඩක් තියෙනවා. හැබැයි දැන් නියම මැදයක් නැහැ. ගෑනු කට්ටියට ඕනි වැඩක් කරන්න පුළුවන් පුතා. මේ පුතා ඒ ලෙවල් විභාගය දැන් ඔයාලා 2028 ඒ ලෙවල් විභාගෙ ඉක්ුවට පස්සේ පුතා ඔයාලා ඊට පස්සේ විශ්වවිද්‍යාලයකට වරම් ලබනවා. හරිද? විශ්වවිද්‍යාලයකට වරම් ලබන්න බැරි වුණොත් මුලින්ම මම ඔයාලට දැක් කියලා දුන්නා. ඔයාලගේ යාළුවෝ නැති වෙනවා, සල්ලි කියන ඔයාලගෙන් කෙලින්ම ඇත්තලා යනවා පුතා. තේරුණාද? සල්ලි වෙන්න දහදුවක් විදින්න ඕන. දැන් රාගමන් බලන්න පුතා ගෑනු කට්ටිය මම අද ක්ලාස් එක කෝච්චින් ආවා. කෝච්චින් ආවට පස්සේ පුතා ගෑනු කෙනෙක් එනවා. මේ වගේ බණක් උත්තර. බඩන බබා අම්මෙන් ඔන්න මෙන්න පුතා. ඊට පස්සේ මල් ළඟට ඇවිල්ලා කියනවා මල්ලි මට බබෙක් අම්මෙන් ඉන්නවා. මේ ළමයාට ගන්න මල් ළඟ මේ ළමයාට ඕනේ නැප්කින් ටික ගන්න. ඊළඟට පැම්පර්ස් ටික ගන්න අම්මෙන් ඉන්න බබාට ඉස්පිල් දාන්න ඉන්නේ ගෑනු ගන්නට සල්ලි නැහැ. පුළුවන් නම් උදව්වක් කරන්න කියලා කියනවා. මහත්යා වෙලා ආවම මහත්යා කුඩු වලට ඇවිල්ලා. කුඩු වලට දැම්මම පස්සේ මහත්යා මෙයාට ගහනවා. ඒකින්ද මහත්යාගෙන් අයින් කරලා ඇවිල්ලා රාගම කවුරුණයක් ගානේ බස් එකක් ගානේ කෝච්චියක් ගානේ නැගලා බඩු පුස්තයන උඹල කරන්නේ. කියාපයි දෙන්න කියලා සල්ලි ආරිනවා. අයියේ. ඉගෙන ගන්න නැති එකේ වටිනාකම නිසා. ඒ ගෑනු කෙනෙක් ඉගෙන ගත්තා නම් අද විශ්වවිද්‍යාලයකින් ඉගෙනගෙන සාමාන්‍ය අපේ වයසට වගේ අදින්නා ගන්නවා. අවුරුදු 24ක් 25ක් වගේ යනවා. හැබැයි මොකද ගන්නේ ජීවිතේ? දුක් විඳානේ ලොකු බඩු පුස්තයන මම ඒවයිද ආය ළමයි නැද්ද කියලා. ළමයි දුක්කින් ඉන්නවා මල්ලි. අවුරුදු 16 වගේ මම ඉතල බැලලා ඉන්නවා. ඊට පස්සේ පුතා ඔන්නෝක තමයි පුතා වෙන්නේ ඉගෙන ගත්තේ නැත්නම්. හැබැයි පුතා ඔයාලා මේ A level කියන විභාගේ පාස් වුණොත් හරිද?
ඔයාලට පුතා ඔයාලගේ ජීවිතය ගැන කිසිම බයක් නැහැ. හරි මොන දේවල් ගන්න පුළුවන් පුතා. ඔයාලට වියදම් ගන්න පුළුවන් මුළු උඩින් කියන්නේ. එතකොට පුතා හැබැයි අධ්‍යාපන ක්‍රමයට අනුව පුතා ඉගෙන ගත්තේ නැත්නම් ලංකාව වගේ රටක පුතා ජීවත් වෙන්න අමාරුයි. ලංකාව ඉගෙනගෙන පුතා ගේමක් ගැහුවේ නැත්නම් ඒ ලෙවල් කෙලිකාගේ පාස් වුනේ නැත්නම් ඔයාලට වෙනවා රට යන්න නේද? නැත්නම් මම හරි ගාමන්ට් එක ආරදිනවා සමහර කමේ කට්ටියට ගාමන්ට් එක කරලා. ආයතනේ ඉතින් කියනවාම ඉතින් අරන්නේ ඉතින් හරියට දැක්කේ. ඒවා මෙන්නේ නෑ හතර අඩකට. දැන් පුතා ගාමන්ට් එකට ගිහම ගාමන්ට් එකේ ඉන්න ඕනි මොනස්සෙක්ගේ මාන ගන්නවා ආනමන. හරි මම කියනකොට පුතා ඉතිලා බලන්න අනිවාර්යෙන් ගාමන්ට් එක. මේ දුක ගන්නවා. සම්මත ගෑනමයි පුතා. ඊළඟට පුතා මේ ගෑන ළමයි පුතා ඉගෙනගෙන නැතුව කතාවට බැඳුනොත් එහෙනම් මොකද වෙන්නේ? ජීවිත කාලෙම දුක් විඳිනවා නේද? ඔයා ආශා කරන දේම පුතා ඔයා සාර්ථක කරේ නැත්නම් පුතා ඔයාලා කවදාහරි දවසකට ඔයාලා ආශා කරන දේක් ඔයාලට ගන්න පුළුවන්ද? ඔයාගේ නමක් ඔයාලට ආසයි නම් ඔයාව දෙල්ලකින් කියන නමක් ගන්න ආසයි නම් මරණකම් මින්නක් විතරක් වෙනවා ආශාවක් කරේ නැත්නම් නේද? දෙල්ලකින් කියන සාමාන්‍ය මිනිස්සු බලවත් ගන්නේ නැහැ. දෙල්ලක කවදාස් වෙනක පිරෙන්නේ නැහැ. ඒ පිරෙන්නේ නැත්තේ. සල්ලිකාරය කෝටිපති විතරක් තමයි ඔබේ කියන කඩේට යන්නේ. කෙනගෙන දෙන මිනිස්සු විතරයි. ඔබේ ගන්න කට්ටියක් ඕනි තරම් ලංකාවේ ඉන්නවා. ඕනි තරම් ගෑනු ළමයි ඉන්නවා පුතා. අඩු වයසින් රස්සාවක් කරලා නේද? ජීවිතේ ගේමක් ගහගෙන ගොඩ යන මිනිස්සු ඕනි තරම් ඉන්නවා. මේ ඔයාලට ගොඩ යන්න තියෙන එකම තුනේ තමයි පුතා ඒ ලෙවල් විභාගය. උදේ මම හිතන්නේ කවුරුත් කිසිම කෙනෙක් අම්මා තාත්තා දුක් ඔයාලට කිසිම දුකක් නොදෙන විදියට මේ මනුස්සය ඔයාලව හැදුවා පුතා. එන්න. හැබැයි පුතා ඔයාලා මේ ඒ ලෙවල් එකේ විභාගෙ තේරෙනවා නේද? ඒ ලෙවල් විභාගේ ඒකක් ගන්න බැරුව කැම්පස් එක කර යන්න බැරි වුණොත් පුතා මොකද වෙන්නේ? ඒ රත්තරන් අම්මලා තාත්තලා හැමදාම අඬන්න වෙනවා පුතා. අපි ඉගෙන ගත්ත දේවල් වලින් මේකම මේක ගත්තේ නැහැ කියලා. එන්න ඔබ පුතා ඡත්‍ර වෙනකල් අම්මා ඉගෙනනවා. ඕලෙවලු අම්මා කොහොමද ඉගෙනගෙන ගිහින් ඇදගෙන ගිහලා බයික් එකේ තියන ගිහලා පුස්සකලේ තියන ගිහලා තාත්තා පුස්සකලේ තියන ගිහලා ඕලෙවලු යනකල් ඉගෙනනවා. හැබැයි පුතා ඒ ලෙවල් එකේ විභාගෙ පුතා තනිය වුණා පාඩම් ගන්න ඕනේ. පාඩම් 12ක් තියෙනවා කියලා. මේ පාඩම් 12 අනිවාර්යයෙන්ම මුලින් ඉඳන් අවසාන වෙනකම් කවර් කරනවා. ක්ලාස් එක ගන්න පුළුවන් අන්තිම දවසේ ගන්න මම ක්ලාස් එක කරනවා. මේ එලෙවල් කියන කෙනෙක් ගහගත්තොත් ඔයාලට පුළුවන් පුතා ඔයාලා ඉතන පතන දේවල් නේද? පිටුවක් බැලුවත් උඩේ ලෝකේ ගන්න. එතකොට පුතා මේ එලෙවල් කියන කෙනෙක් ගහගත්තොත් ඔයාලට පුළුවන් පුතා ඔයාලා ඉතන පතන දේවල් නේද? පිටුවක් බැලුවත් උඩේ ලෝකේ ගන්න. පුළුවන් නේ හොඳ ව්‍යාපාරයක් පටන් ගන්න කැම්පස් එකේ අපි අවුට් කරලා කැම්පස් දෙලා රස්සාවක් කරන්න රජයක් කරන්න ඕනි කරන කම නැහැ නේද? ආයෙත් පුළුවන් පුතා හොඳ ආයෙත් දෙන්න පුළුවන් හොඳ ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් නේද? දැන් තමයි ගොඩක් ව්‍යාපාර පටන් ගන්න නේද? සමහර ගන්නකොට කරනවා. හැබැයි ගොඩක් කට්ටිය පුතා හොඳට හොයලා බලන්නේ ගෑනමයි ඉගෙන ගත්ත පුතා ව්‍යාපාර දුරු කරගන්න පුතා යාලට අනිවාර්යෙන් ඕනි ගන්න එක පුතා මේ කැම්පස් එකකින් දෙනවා. තේරෙනවද? කැම්පස් එක කියන්නේ ඉතන තරම් පුතා සුදු දෙයක් නෙමෙයි. තේරෙනවද? කැම්පස් එකේ පුතා ගොඩක් ගෑනුලා ජීවිත පුතා ඒ ලෙවල් ගාන්නේ ආර්ට් ගාන්නේ ගොඩක් ගෑනුලා. ඒ ගෑනුලාම කියන සීමිත පිටා තමයි පුතා කැම්පස් එකට යන්නේ. තේරෙනවද? මේ ක්ලාස් එකේ ඒ ලෙවල් ක්ලාස් වල ඩයිවර් ඉස්කෝලේ ඉන්න මොනවාම පුතා කැම්පස් එකේ නෑ. හැමෝම කැම්පස් කියොත් නේද? මේ ළමයි දුවන්නේ නැහැ. ගත්තු විතරක් විතර දැන් පුතා රටේ ජීවත් වෙනවා. තේරෙනවද? අපේ ගෙදර වැඩි ටික කරගන්න ඕනේ, පොල් ටික කඩා ගන්න ඕනේ නේද? ඊළඟට මේ රටේ පොරමැරකම් වෙන්නත් ඕනේ, නැත්නම් රටක් දුවන්නේ නැහැ. අරක් දුවන මිනිස්සුත් ඕනේ, පිටර දුවන මිනිස්සුත් ඕනේ නේද? නැත්නම් රටක් කියන එක දුවන්නේ නැහැ. රටක් කියන එක දුවන්න නම් ඔය ඔක්කොම තියෙන්න ඕනේ. ඉගෙන ගන්නවා කියන එක පුතා හැමෝටම කරන්න බෑ. දැන් මේ ක්ලාස් එකට ඇවිල්ලා ඉන්න නේද? ඒක ඕ ලෙවල් වල විෂයන් 9ක් පාඩම් කරපු ඔයාට ඒ ලෙවල් වල විෂයන් 3ක් පාඩම් කරනවා කියන එක මාළු දෙයක් නෙමෙයි පුතා. නේද? මේ මාස්ටර් මේ අවුරුද්දේම ඔයාලගේ ස්මාර්ට්ෆෝන් වලින් ඉස්සක් ඇක්ටිව් එක ලොකු දෙයක් නෙමෙයි නේද? කැම්පස් එකට ගිහිල්ලා ඉමිකාරය හොයාගන්න පුළුවන්. දැන් මේ ඉමිකාරය හොයාගන්න පුළුවන් වුණොත් පරිස්සුනොත් ජීවිතේ දුකක් තමයි උදා වෙන්නේ. තේරෙනවද? අඩුවයින් පටන් ගන්න අපේ කතාව ඉතින් සුන්දර නෑ පුතා. හරි. ආදරේ පුතා සුන්දර නෑ පුතා. ආදරේ කියන්නේ වගකීමක්. ආදරේ කරනවා කියන්නේ පුතා නේද? කාගේ ජීවිතේ වගකීමක් ගන්නවා පුතා. මං කෙනෙක් ආදරය කරනවා නම් ඒක එල්ලම ජීවත් කරන්න මට වත්කමක් තියෙනවා. තේරෙනවද?
ආදරය ආදරය කියලා පුතා ඉස්සර තමයි යුනිවර්සිටි කම්පු කියලා නේද? ආදරය කියලා එන්නේ. හොඳයි දැන් නෑ පුතා. ඕනි කෙනෙක් පුතා සල්ලි හොයන්නේ නේද? එල්ලෙක් වුණා කුල්ලේ කියලා නේද? බණලා මුලින්. උදා තියෙන වාහනේ මොකක්ද කියලා බලන්න. අවුරුද්දක් දියෙන් ගන්නද නේද? මොකුත් නැත්නම් අප්පුවා අය කටවය ගැලපෙන්නේ නැහැ කියලා කියනවා පිළිලෝ. ආනන්ද පුතා. ඔබලා වෙන්නේ. ගොඩක් අය දෙන්නාටියක් වෙන්නන්නේ. ඒකම තමයි පිළිලේ විශේෂ නේද? දෙන්නාටිය බලන්න ඔය පෙන්නලා නම් වීඩියෝ පේනවාන්තිය බහින්න. උඩ කාලේ මොන වාහනවල නේද? ඔබ තමයි පුතා වෙන්නේ. ඉතින් පුතාගේ ඒ වෙලාව ඉන්න ගේම් එක ගහගත්තොත් ඔයාලට විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. හරිද? විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාලයක ගිහිල්ලා පුතා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉන්න පුතා ඔයාලටම ගෑනලා. හරි. මේ ගෑනලමයි පුතා හරි වෙනස් කට්ටියක්. ළමයි කියපු පෙල්ලෙන්නේ අපි ලොකුකම කියලා කියනවා ගොඩක් කට්ටිය. එහෙනම් ඉතින් ලොකුකම දාන්න බෑ නේද? ඕලේ එලෙවල් විභාගෙට කී දෙනෙක් පාස් වෙනවද? කී දෙනෙක් ඉඳ ගන්නවද? එලෙවල් විභාගෙ කී දෙනෙක් ලියනවද? පාස් වෙලා කැම්පස් යන ගෑනු ප්‍රමාණය අඩුයි පුතා. තේරෙනවද? ඒක දෙයින් උදා ගන්නවාට උදේ හරිය තියෙනවා. පාඩම් ගන්න මට පුළුවන් කියන ඉතින් හරිය තියෙනවා. ඒකට පුතා කැම්පස් ගියාට පස්සේ මේ ගෑනලමෙක්ට පුතා විශේෂ හැකියාවල් තියෙනවා. හරිද? කැම්පස් එකට මම ඉඳාවාට කිව්වා මුලින්ම පටන් ගන්න පුළුවන් කිව්වා කැම්පස් එකට රණවටින්ම පුතා යාළුවෝ වෙනවා. දැන් ළමයි එනවා. යන්න බෑ ගෑනු ළමයි කියලා හිතන්නකො දැන් කාටද කෙනෙක් හිතනවා යන්න. එකට ගියොත් ඔයා පිළිගන්නවා ඔයාට සතියක් ගන්නේ. ඔයාට ඕනි මාළුවක් හදාගන්න පුළුවන් නම් ඔයා එනවා. එහෙනම් ඒකට පුතා ඕනි ගමනක් තිබුණත් නේද? ඔයාගේ ඕනි වැඩක් ඕනි මොනසෙත් එක්ක කතා කරලා ඕනි බස් එක්ක නේද? අපේ පුතා කැම්පස් එකට එන ළමයි පුතා මුලින්ම අර එන වැඩ ගොඩක් කරලා හිතාගෙන යන කට්ටිය නෙමෙයි පුතා. හැබැයි යාලා ගෙදර යන්න ඕනවා පුතා. මම ඉගෙන ගන්න මාතර රුණ විශ්වවිද්‍යාලය. ඒකට පුතා ඉගෙන ගත්තේ රුණ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න ළමයි ඉන්නවා යාපනයේ ළමයි. ත්‍රිකුණාමලයේ ළමයි. මගේ ගම අනුරාධපුරේ වෙච්ච ළමයි. මේ ළමයි පුතා තනියම බස් එකක නගලා යනවා පුතා ගමන. ඒ දේ ඉන්නේ පුතා සාමාන්‍යයෙන් කැම්පස් එකට ගියාම පුතා මොරාලයක් කියලා යනවා. එහෙනම් ඊළඟට පුතා ඉස්සර තමයි සාමාන්‍ය ලස්සනයි නම් ගෑවෙන්නේ පුතා කතා කරන්නේ කොල්ලෙක් වගේ. දැන් පුතා ලස්සනට වඩා මොකද වෙන්නේ? අස්සාවයි උගත්කමයි බලන්න. කැම්පස් ගිහිල්ලා තියෙනවා නම් නේද? උපාධියක් තියෙනවා නම් කවදාද දවසක ජොබ් එකක් තියෙනවානේ කියලා යාළු වෙනවා. ඔල්ලෙක් වුණා. එහෙම ලස්සන දිගලා වැඩක් නැහැ පුතා ආදරය ගන්න අද කාලේ. ඉස්සර තමයි පුතා ලස්සන ගෑනු එක පහළ වලින් මොකද ඉගෙන ගත්තා. හැබැයි පුතා අදගෙන ඕනි කැට ගෑනු එක පහළ ගන්නවා පුතා. ඉගෙනගෙන කියනවා. එහෙනම් අම්මලා තාත්තලා කියලා කියවවත් කියලා නේද? දිනුදා අනිවාර්යයෙන්ම මේ ඉලෙවල් ගේම් එක අනිවාර්යයෙන්ම ගොඩ දා ගන්න ඕනිමයි. එහෙනම් අවුරුදු දෙකක් පුතා අවුරුදු දෙකක් කියන පුතා ඔයාලට මාස 24ක්. මේ මාස 24න් ඔයාලා ඉන්දර ගණන් කරන මාසත් එක්ක අඳින බලුවොත් ඔයාලට ඉලෙවල් වලින් තියෙන මාස 12ක් වගේ. ඒ කියන්නේ අවුරුද්දක් අය කොටසක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා දවසක් පැය 4-5ක් දාගන්නවා නෙමෙයිනේ. සාමාන්‍යයෙන් 10 විතර නිදාගෙන දෙහාර වගේ නෙවෙයි දැන් ගන්නේ. බැරිව ටයිම් ටේබල් එක වෙනස් කරලා ගන්න ඉස්සරහට. මම ටයිම් ටේබල් එක වෙනස් කරලා ඉතින් කියනවා දවසට අනිවාර්යයෙන්ම ඔයාලා පැය 15ක් පාඩම් කරන්නත් ඕනේ. ඒ වගේම ඔයාලගේ දෙමාපියන්ට මම කෝල් කරලා ගන්නවා පාඩම් කරලා. අපි මොකද මට ඔයාලගේ වගකීමක් තියෙනවා. අපේ ආත්මලා මට සල්ලි දීලා මේ ළමයිව ඉඩම් දෙන්න ආවිලා මම කියන දේවල් අරගෙන ගිහිල්ලා විභාගෙට එල්ලෙන්න නෙමෙයි වන්නේ. නේද? සල්ලි දෙන්න රුපියල් 2000ක් විතර වෙනවා පන්ති ගානක් 2000ක්. ඒකයි මම කියන්නේ අම්මා තාත්තා ගොඩක් සමාජය ඒකයි සමාන දෙමාපියෝ ඉන්නවා පුතා ආන්නේද මොන්නද තමයි ළමයි දුගන්නේ හරිද ගාකාලා මුලිවල කරලා ලංකාවේ මම කියලා ගන්න කට්ටිය ඉන්නවා ඒ හැම දෙයකට පුතා වටිනාකමක් දෙන්න බෑ ඔයාලා ඉඳලා ගන්න පුතා හරි ඒකට පුතා ඔයාලා මේ ලෙවල් එකේ ගේම් එක ගහගත්තොත් ඔයාලා ආසෙන් දුම ඒ වගේ කඩේකට ගිහිල්ලා නේද ඔයාලා ආසෙන් දුම ඇදලා එන්නත් ඊළඟට පිළිසාරක් වගේ කඩේකට කේක් වගේ කඩේකට ගිහිල්ලා උඩ චිකන් කෑල්ලක් කාලා නේද? පිටා කෑල්ලක් කාලා නේද? ලස්සන වාහනයකින් උඩ නිකන් ඇල්ටෝ එකක් නෙමෙයි පුතා. ඩබ්ලිව් එකක්, PHR එකක්, ඩිස්ක් එකක් නේද? වාඩි එකක් අදලා නේද පුතා? ඕනිනා සතුටින් ඉන්න පුළුවන් පුතා. මෙන්න මේ A level විභාගයේ ගේම් එක ගහගත්තොත් එතකොට පුතා ඔයාලට මේ A level ගේම් එක ගහගත්තොත් ඔයාලගේ ජීවිතේ ඉස්සරහාට හැම දෙයක්ම සුන්දර
කරයි. ඔයාට ආදරය කරන මිනිස්සයා ආදරේ ඉන්න කවදා පස්සේ යන දෙයක් නෑ පුතා. ඔයාගේ වටිනාකමක් ගන්න මිනිස්සයා පුතා අනිවාර්යයෙන් එනවා. ඊළඟට පුතා කැම්පස් දෙන්න නේද? කැම්පස් කියන්නේ පුතා පොල්ල පස්සෙන් ඉන්නේ. පොල්ල නම් අතිකෝ. එහෙනම් පාගයදි පස්සෙන් ඉන්නේ. ගමේ පොල්ලෙක් ඉන්නවා නම් ඉගෙන ගන්න නැති පොල්ලෙක් ඉන්නවා. උඹ බලන්න පුතා පස්සෙන් ඉන්නේ පාගයද? අර කැම්පස් කියලා බලන්න. හරි. පොල්ලේ තමයි පාගයදි පස්සෙන් මං තම්මල කැමති නෑ අයියේ ඒකයි පස්සෙන් යනවා. එහෙනම් ඒ වගේ තමයි පුතා. අයියේ ඉගෙන ගන්න වටිනාකම පුතා. අවුරුද්ද ඉගෙන ගත්තු කෙල්ලෙක්ට එයාගේ අම්මට තාත්තට සලක ගන්න බැරි වෙන්නේ නෑ පුතා. අම්මා තාත්තා අට එකක් කියලා මොකක් හරි බෙහෙත් එකක් කරගන්න ඕනේ කියලා හිතන්නකො. පුතා ඔයාලට ගෙලන් ගන්න සල්ලි තියෙනවා ඒ වාසනා. ඒක ජොබ් එකක් කරනවා. තේරුණාද? ඊළඟට පුතා ඔයාලා අතන මන්දින් ඔයාලගේ බෝයිෆ්‍රෙන්ඩ් කියන්නේ නැහැ. හස්බන්ඩ් ආවෙදී කියන්නේ නැහැ. මට මෙයාගේ මානසිකාසය මට පීසා කැලලා කන්නාද මම මොඩල් එකට ගිහින් නම් ගන්නාද ලයින් කලින් කියලා කියන්නේ නැහැ පුතා. ඒක ඔයාලට පුළුවන් ඔයාලා පරියන් කරනවා පස්සේ ඔයාලා සමානයේ මොඩල් එකට ගිහිල්ලා නේද? ඉතින් 50000ද 60000ද නේද? ඕනි ප්‍රමාණයක අතුමක් පුතා ඔයාලට ගන්න පුළුවන් මේ A level කියන විභාගේ පාස් වුණා. මේ A level කියන විභාගේ පුතා ඔයාලා පාස් වෙන්න කලින් මුලින්ම ඔයාලා මොරාල් එක දාගන්න ඕනේ. ඒ දේ මට කරන්න පුළුවන්. තේරුණාද? මේ පන්තින හැම ගෑනු ළමයා මුත්තේ අංග පිළිගන්නේ අනිවාර්යයෙන්ම කැම්පස් යවනවා. හරි ඒක වර්ධයක් නෑ. ඒක මගේ පොලිසිය මොකක්ද කියන්නේ? මේ මගේ රාජ්‍ය මුලින්ම පන්තිය ඒක මම අනිවාර්යෙන් පොඩි දාලා දෙන්න ඕන. මේක අරුත් විතරම ටියුෂන් එකක් ඇදෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් පුතා අද දෙන දේවල් අද පාඩම් ගන්න. තේරුණාද? මේ සතිය කියලා මම කියුණා පාඩම් කළාට